අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ පුංචි ෂෝට් වීඩියෝ එකක්. ඔයාලා දන්නවා මේ තර්මල් ප්‍රින්ටර් ගැන තාප මුද්‍රකය. එතකොට මේක අපිට 10 ශ්‍රේණියේදී ICT පාඩමට අදාළ වෙනවා. අපේ output device එකක් විදිහට. එතකොට මේක non impact එකක්. එතකොට non impact එකක් කියලා කියන්නේ සංඝටන නොවන. ඒ කියන්නේ අපි කියනවා මුද්‍රණ යන්ත්‍ර ප්‍රධාන ආකාර දෙකක් යටතේ ඒවා භාවිත කරන තාක්ෂණය අනුව ප්‍රධාන ආකාර දෙකක් යටතේ බෙදෙනවා. ඒකෙදී non impact කැටගරි එකට අදාළ වෙන මෙන්න මේ තාප මුද්‍රකය ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. තාප මුද්‍රකය කියන එක නා ගත්තාම ඔයාලා මේ තාප මුද්‍රකය දැකලා තිනවා යම් යම් අවස්ථාවලදී සහ මේක භාවිත කරන තාක්ෂණය අමුතුයි සහ මේක ගොඩක් අය දන්නේ නැහැ. සමහර අය හිතන් ඉන්නවා මේකට භාවිත කරන තාක්ෂණය මේ එයා හිතන් ඉන්නේ සාමාන්‍යයෙන් තින්ත භාවිත කරන ක්‍රමයක් කියලා. නෑ, ඇත්තටම පුතාලා දැකලා ඇති ඔයාලා බස් එකක කොහේ හරි ගමනක් යන්න ගියාම ඒ කොන්දොස්තර මහත්තයාට අපි මුදල් දුන්නාට පස්සේ එයා ටිකට් එකක් කඩලා අපිට දෙනවා නේද? ඒ මුදල අය කරගත්තා කියලා. ඊට අමතරව ඔය අම්මලා තාත්තලා ඔය බැංකුවට ගිහලා මොනවා හරි බැංකුවෙන් ගනුදෙනුවක් කරාම ATM මැෂින් එක හරහා ඔටෝ ටේලර් මැෂින් කියලා කියන්නේ ඔය අපි ATM මැෂින් එකකට. පැහැදිලිද? එතකොට ඔය ATM මැෂින් එකක් කරහා ඔයාලාගේ තාත්තා හෝ අම්මා ඔය කෑෂ් එකක්, ඒ කියන්නේ කෑෂ් මොනවා හරි විත්ඩ්‍රෝල් කරනකොට ඒ මුදල් ආපසු ගත්තා හෝ නැත්නම් මුදල් තැන්පත් කරන්න හැකියාව දැන් තියෙනවනේ වර්තමානයේ වෙනකොට. ඉතින් මේ වගේදී ඒ මුදල් තැන්පත් කරලා හෝ මුදල් ආපසු ගත්තා හෝ මේ මොනවා හරි දෙයක් කරාට පස්සේ ඒ ගනුදෙනුව සිද්ධ කරා කියලා මේ මැෂින් එකෙන් අපිට දෙනවා නේද මුංචි රිසිට් එකක්. මේ රිසිට් එක සහ අර බස් ටිකට් එක ඔය භාවිතා කරන එකම තාක්ෂණය. මේකෙදි සිද්ධ වෙන්නේ ඔයාගේ අතේ රිසිට් එකක් හම්බෙලා තියෙන්නේ. මම දැන් මේ අවස්ථාවේ ඔයාලට මේ පෙන්වන්න අවශ්‍ය වෙන නිසා මම මේ ඊයේ පෙරේදා එහෙම බැංකුවකට ගිහලා වෙලාවත් තැන්පත් කරපු බැංකුවක රිසිට් එකක් ගත්තා. ඉතින් මම දන්නවා දැන් මේක මම කරලා බැලුවෙත් නෑ මේ රිසිට් එක ඒ වගේද කියලා. ඒත් මම දන්නවා මේක අනිවාර්යයෙන්ම මම මේ කියන්න යන තාප මුද්‍රකයට අදාළ වෙන රිසිට් එකක් කියලා මම දන්නවා. ඒතර මේකෙද සිද්ධ වෙන්නේ මේ තියෙන අකුරු සියල්ලම පුතාට පැහැදිලිව පේනවා ඇති. මේක යම්කිසි අකුරු ප්‍රමාණයක් තියෙනවා. මේ මම කරපු ගණුදුනුවට අදාළ ඒ අදාළ ගණුදුනුවේ විස්තර ඇතුළත් කරලා තියෙන රිසිට් එක. ඒතර මෙන්න මේක මුද්‍රණය වෙන්නේ යම්කිසි තාපයක් භාවිතයෙන්. මේ තාපය මේ පිටුවට නැත්නම් මේ කොලයට මේ පත්‍රයට තාපයක් යම්කිසි තාපයක් නිකුත් කරලා තමයි මේකේ මුද්‍රණයක් සිද්ධ වෙන්නේ. ඒතර මේක මොනතරම් දුරට තාපයක් සිද්ධ වෙනවද කියන එක ගැන පෙන්වන්නම්. මම පොඩි එක්ස්පෙරිමන්ට් එකක් කරලා පෙන්වන්නම්. මම පොඩි ලයිටර් එකක් ගත්තා සහ මේ මං ගණුදුන කරපු බැංකුවකට අදාළ රිසිට් එකක්. මේක තමයි තියෙන්නේ තාපය. මම මේ විදිහට ගින්දර අරගෙන මම මේකට පොඩ්ඩක් ලං කරලා පෙන්වන්නම්. මේ පිටුව පිච්චෙනව නෙමේ. මේ පිටුව පිච්චෙන්නේ නැතුව මේකේ තියෙන තින්ත මේ තාපයත් එක්ක පුතාලට පේනවා. පුතාලට පේනවා ඇති. තාපයත් එක්ක මොකද වෙන්නේ මේ? මේකේ තියෙන තින්ත ටික එළියට මතු වෙලා එනවා. තාපයත් සමග තමයි මේක මතු වෙලා ඉන්නේ. පිටුව පිච්චුණා නෙමේ. පේනවනේ. පිටුව පිච්චුණා නෙමේ. ඒක තමයි එතකොට මේ තාප මුද්‍රණයකදී මේ තාප මුද්‍රණයකදී භාවිත කරන තාක්ෂණය වෙන්නේ. පැහැදිලි නේද හැමෝටම?